Toyota Yaris එක කියන්නේ මේ දවස්වල ලංකාවේ තියෙන බජට් කැටගරි එකේ වාහනයක්. මේක ගන්න ඕන මුලින් කීයක් ගෙවන්න ඕනේද? හස්ත මුලින් කියන ගෙවන කාට වඩා තව ගොඩක් දේවල් තුන කතා කරන්න. ඒ කියන්නේ ගෙවන වාරකයේ කොහොමද ගෙවන්නේ? පොලිය රුපාත කොහොමද? ඩොකියුමන්ට් charges මොනවාද? ඒ ඔක්කොම solutions තියෙනවද? අනිවාර්යෙන්. අපි whole F එකේ අපේ ස්ටෝල් එක තියෙනවා. එන්නකෝ ගිහලා කතා කරමු. දැන් Yaris වල විතරක් නෙවෙයි මට කියන්නකෝ ඕනිම වාහනයකට ප්ලෑන් එකක් කියන්නකෝ ඕනියකට. අනිවාර්යෙන් හස්ත ඕන වාහනයක් ගත්තාම SDP leasing වල 3 wheel එකේ ඉඳන් V8 Range Rover වෙන range එකටම අපිට leasing පහසුකම් දෙන්න පුළුවන්. 3 wheel එකේ ඉඳන් Range Rover වෙනකම්ම හැම වාහනයකටම අවශ්‍ය කරන හැම leasing වගකීමෙන්ද කියන්නේ? අනිවාර්යෙන් එන්න අපි ළඟට. බය වෙන්න දෙන්න. 3 wheel එකේ ඉඳන් V8 එක නම් කිව්වනේ. 3 wheel එකේ ඉඳන් V8 එකකට තියෙන වාහනත් එක්ක එක එක ජොබ් වෙන්න පුළුවන්. එක එක බිස්නස් වෙන්න පුළුවන්. ඉන්කම් එක 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 විදිහට වෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකටම ඔයගොල්ලෝ කස්ටමයිස් කරන්නේ කොහමද? හොඳ ප්‍රශ්නයක් හස්ත දැන් අපේ රේන්ජ් එක ගත්තාම විවිධ තරාතිරම් කට්ටිය ඉන්නවා. 3 wheel driver කෙනෙකුට වෙනම පැකේජ් ෆැසිලිටිස් දෙනවා. ඒ වගේ යාගේ ඉන්කම් එක වෙන එකක්. වෙනම එකක්. එතකොට අපි ජොබ් කරන කට්ටිය ඉන්නවා. ප්‍රයිවට් හෝ ඒවා ගවර්න්මන්ට් හෝ ඒවා. ඒ නැත්තම් බිස්නස් කරන කෙනෙක්. දැන් ඔන්ටර්ප්‍රනර්ස් ලා ඉන්නවා. නැත්තම් ඇග්‍රිකල්චර් පැත්ත කට්ටිය. දැන් තමන්ගේ මැෂිනරි වැඩ කරන නැත්තම් ෆැක්ටරි මැෂින් ටෙක් ගන්න කට්ටිය. විවිධ රේන්ජ් වල කට්ටිය ඉන්නවා. ඒ වගේම හස්ත එයාලගේ ඉන්කම් ලෙවල් එකක් වෙනස්. ඉන්කම් ලෙවල් එක සහ එයාට ඉන්කම් එකේ පැටර්න් එකක් වෙනස්. සමහරවිට මාසිකව හම්බ වෙනවා. සමහරවිට ලොකු බල්ක් එකක් එකපාරට බල්ක් එකපාරට නැත්නම් මාස දෙකෙන් දෙකට තුනෙන් තුනට හයෙන් හට ඉන්කම් එකක්. ඉතින් මේ හැම පහසුකම්ම අපි දෙන්න පුළුවන්. මොකද අපි ළඟ නැහැ කොටු කරපු ලීසින් පැකේජ් එකක්. ඔයාට ඕන මොකද්ද? ඔයාට ගෙවන්න පුළුවන් කොහොමද? අපි දෙන්නම් ඔයාට හරියටම කෙනෙක් ලීසින් පැකේජ්. ඔයාලන්ට කස්ටමයිස් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒක හොඳම ෂුවර්ද? ඕනම කස්ටමර් කෙනෙකුට අවශ්‍ය කරන ඔයාට අවශ්‍ය මොනවද වෙන්න ඕන? ඒ දේ අපි දෙන්න. ඉතින් ඔය ලීසින් එකමයි අපිත් දෙන්නේ. අපිත් ඕකම තමයි. අපි අරන් තින්නෙත් ඕකම තමයි කියලා කට්ටිය කියනවනේ. ඇයි SDB එකට එන්න ඕනේ? හස්ත මෙහෙමයි. ඒක හරි වෙනස්. STB එකේ තියෙන ෆවුන්ඩේෂන් එක හරි වෙනස්. මොකද අපි කැමති මිනිස්සුත් එක්ක දියුණු වෙන්න. අපි ළඟ ගත්ත කස්ටමර්ස් ලයින් හස්ත එක වාහනෙන් 1500කට ගිය කට්ටිය. අනිවාර්යෙන් ඒ වගේම තව අපිට පැයකින් දෙකකින් තුනකින් ඇතුළත අපිට DO එක දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපේ විශේෂත්වය. අපේ ස්ටාෆ් එක බොහොම යම් කොල්ලෝ කළ සෙට් එකක් තමයි ඉන්නේ. ඉතින් ඔයාගෙලම ළඟට ඇවිල්ලා ඔයත් එක්ක කතා කරලා බොහොම සුහද අපේ ලීසින් එකට දාගන්න පුළුවන්. ඒ වගේමයි බොඩි ડોකියුමන්ට් ටිකක් තියෙන්නේ. ડોකියුමන්ට් charges හරි අඩුයි. මොන ડોකියුමන්ට් සංඛ්‍යාවකින් අවම පොලියන පාතකින් ඉක්මනටම අපේ කොල්ලෝ සෙට් එකත් කතා කරලා ඒ ලීසින් එක ඔබේ කරගන්න පුළුවන් තියනවා. ඉතින් අපි දෙන්න හම්බුනේ මේ නොවැම්බර් 21 22 23 BMI ස්විච් එකේ තියෙන මේ කොළඹ මෝටර් ෂෝ එකේ. දැන් හෙටයි අනිද්දායිත් තියෙනවා. එතකොට කවුරු හරි එනවා නම් ඇතුලේ වාහනයක් බලලා ගෙදර යන්න කලින් එයාට ඒක ගන්න විදිහකොත් හදාගන්න එපා. ඒක ගන්න එනවා නම් ඒක විදියක් හදාගන්න එනවනේ මේ හෝල් F එකේ ඔයා ඉන්නවනේ. මේ හෝල් F එකේදී ඔයා හම්බෙනකොට මේ නිකන් හම්බෙනකොට වඩා මේ කොළඹ මෝටර් ෂෝ එකේ හම්බෙන විශේෂත්වයක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම ලොකු විශේෂත්වයක් තියෙනවා. මේ අද හෙට අනිද්දා කියන දවස් තුනේ මේ මෝටර් ෂෝ එකට එනවා නම් මේ ලීසින් පහසුකම් ගන්න. මොකද අද හෙට සහ අනිද්දා මේ ස්ටෝල් එකේ ලීසින් පහසුකම් ගන්නවා නම් ඔබ වාහනයක් අරන් යන්න බලාගෙන මෙන්න. මොකද ඔබේ වාහනයට අපි මේ ස්ටෝල් එක ඇතුළේම DO එක දෙන ලෑස්ති කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි 150ක ඩොකියුමන්ට් charges ඉවත් කරන්නත් අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් එන්න අද හෙට අනිද්දා රෑ 10 වෙනකම් අපි ඉන්න අපේ කණ්ඩායම ඔබට සේවය කරන්න STB ලීසින් එක්කලා ඇවිල්ලා වෙනස වටහා ගන්න. ඔයා නොවැම්බර් 21 22 23 කොළඹ මෝටර් ෂෝ එකට આવත් වාහන බලලා යන්න නෙවෙයි වාහන බලලා අරගෙනම යන්න පුළුවන්. වාහනේ බලලා අරගෙන STB එකෙන් ලීසින් එක දාගත්තොත් ඔයාලා අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ නම්බර් එකේ ඔයාලට කෝල් එකක් දෙන්නත් පුළුවන්. මේක මිස් වුණා නම් මේ ඉවෙන්ට් එක මිස් වුණා නම් ඔයාලට මේ නම්බර් එකෙන් STB ලීසින් කෝල් එකක් දුන්නොත් ඔයාලට මේ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ හොඳ නැත්නම් ලයික් කරලා ෂෙයා කරන්න ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.